අරන්ගෙන් හදන්න පුතේ යටින් කටු උඩින් වතුර. මුගලන්ගේ සේනාව ඇවිල්ලා පැන්න වතුරට ඇමුණා කටු ගොඩ. හැදුවා පුතේ කාශි කුමාරයා මරන්න නැවත මුගලන් එනවා. ඇවිල්ලා පැන්නේ වතුරට එරුණේ මඩ ගොඩක. හැදුවා පුතේ දියාගලක් කිඹුළු කාලා මැරෙන්න. හදනවා ගල්ලිදුලක් තල්ලු කරලා මරන්න. හදනවා ගල වටේට මුරගවල් සතුන් සේනාව ඈත එනවද කියලා බලා ඉන්න. හදනවා ගිම්හාන මාලිගාවක් ගල මුදුනේ මාස 6ක් හැංගෙන්න ඕන මුගලන්ට බයයි ආයේ. හදුවා පුතේ මේ පැත්තේ සීතල මාලිගාවයි මේ පැත්තේ සීතල මාලිගාවයි දෙකක්. යන්නනකොට ලී පාලම දිගාර ගත්තා ගියන් පස්සේ පාල මකුල ගත්තා කාශි කුමාරයා ඉන්නේ මේ මාලිගාවේද මේ මාලිගාවේද නැත්නම් හොයාගන්න මුගලන්ට බැරි වෙන්නත් ඕන. මේ විදිහට ආරක්ෂක බලකොටුව හදා හිටියද රජෙක්ද පුතේ රජෙක්ද කුමාරේ රජ වෙන්න බෑ මුගලන් ඉන්නවා. එහෙනම් මුගලන් කුමාරයා මරන්න මේ ආරක්ෂක බලකොටුව හදන්නත් ඕන. එහෙමනම් කාගේද පුතේ මේක? කාගේද මේක කාගේ පුතේ රාජධානියක්ද? මිලියන 2000ක් ඈත අතීතයේ අමර මාමා කියනවා මිලියන 2000ක් ඈත අතීතයේ සුමාලි රතුමා හිටපු ස්ථානයක්, කුවේරා හිටපු ස්ථානයක්, රාවණා හිටපු ස්ථානයක්, මහානා මහාමුදුරු හිටපු ස්ථානයක්. අන්න පුතේ ඒ කාලේ රාජධානිය. පසු කාලෙදී ආරක්ෂක බලකොටුවක් වුණා නේද? එහෙනම් ආවි තාත්තයි අම්මා එක සීගිරියවත්ද? පුතේ සීගිරිය දාන්නේ. දරුවෝ අරගෙන මේක සීගිරියද? කතා කරන්න මම. මේක සීගිරිය නෙවෙයි. මේකට භාවිතා කරපු නම තමයි පුතේ සිංහයාගේ අත් දෙකින් ගින් සිංහයාගේ බඩෙන් ගින් සිංහයාගේ ගිරියෙන් ගිය නිසා සිහගිරිය සිංහගිරිය අන්න පුතේ ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ සීගිරිය වුණා නේද? පුතේ 1838 ලංකාවට එන පළවෙනි පුරාවිද්‍යා කොමතාරි SCB the Bell මහත්තයානකොට පුතේ මේක සී කැලයක් මේක වනාන්තරයක්. බෙල් මහත්තයා ඇවිල්ලා මේක සොයාගෙන කැණීම් කරන එලිපෙහෙලි කරන සිංහයාගේ පාජට ගියා දරුවනි. යනකොට බෙල්ට දැනගන්න ලැබෙනවා මේ ගල ඇතුළට යන්න තියෙන සියලුම රහස් මාර්ග. බෙල් මොනවද කරන්නේ? ඊන්පසුව මේකේ වැඩ කරපු මිනිස්සු යව්වා වස්තුව ගන්න ගල ඇතුළට. වස්තුවෙන් කොටසක් ගත්තා පුතේ. අරගෙන යන්න ඕනේ යාගේ මව් රට එංගලන්තයට ගිහින් කෞතුකාගාරේ තම්පත් කරන ඉතිරි ටික ගන්න බෙල් මහත්තයා ආයේ තාව ලංකාවට. ඒ ඇවිල්ලා ඉතිරි ගන්න යනකොට මේ ගුහාව ඇතුලින් ආවා කළු දෙමරු. කන්න පටන් ගත්තා මිනිසුන්ගෙන් සමහරක් මිනිසු අන්ධ වුණා සමහරක් මිනිසුන් මැරුණා. ඒ මැරිච්ච මිනිසුන්ගේ අත ගෙනල්ලා විසිකලේ නයිපෙන ගුහාවට විසිකලාට පස්සේ පසට යට වුණා. 1983 මධ්‍යම සංස්කෘත අරමුදලෙන් ඒ අවත කැණීමක් කළා. දරුවනි මේ මිනිසුන්ගේ අත සැකිලි හමු වෙනා මේ දරුවන් දෙදෙනා අරගෙන ඔයාලා යන්න තාත්තයි අම්මයි අර කෞතුකාගාරට ගිහින් පෙන්වන්න බෙල් හිටපු කාලේ මිනිසුන්ගේ අත සැකිලි. 1964 අන්න දරුවෝ මේ සීගිරියේ කළුතාර ගාලා 64 කාර්ගාවට පස්සේ තාර්ගාපුවා ඉවත් කරලා තියෙන්නේ රුසියානෝ මරන්සි කියන සුජාතික මහත්තයා දයාද සිල්වා කියන පුරාවිද්‍යා කොමතාරිස්තුමා සමග ඒ කළුතාර්ගාපුවා ඉවත් කළා. පුතේ දුවේ කැටපත් පවුර මූණ බලන කැඩපතක් කන්නාඩිය ලස්සන දිලිසෙන බීච්චක්. ඕකේ කූටු ගීත 685ක් කියවලා තියෙනවා. අපගේ උත්තමේ කවුද? පරණවිතාන මහත්මයා. එහෙමනම් ගස්වල කොළපොතු බිත්තර ගම්මුවට අරගෙන තෙතමත බදාම ප්ලාස්ටර් ගහලා ওই චිත්‍රයන්ට තියෙන අන්නම් පස්සේ තමයි දරුවනි කාශ්‍ය කුමාරයා කළේ එකම වැඩේ තමයි චිත්‍රයන්ට ශිල්පියෝගේ නෙත් දෙකට අස් දෙකට උල් කටු දෙකක් ගෙනල්ලා අනිනවා අන්ධ කරනවා. තව තැනක මේ ශිල්පියෝ ගිහින් අඳින්න බැරි වෙන්නත් ඕනේ. ලංකාවේ මහා වංශ ලියනවා මහානා මහාමුදුරෝ කාශ්‍ය කුමාරයාගේ මාම නම් ධාතුසෙන් මගේ අම්මගේ මල්ලි. එහෙමනම් මේ කාශ්‍ය කුමාරයාගේ මාමට විහාරස්ථාන තනවලා පූජා කරනවා. රණින් පිදුගල රන් පිදුගල පිදුරංගල විහාරස්ථානේ. එපමණක් නෙවෙයි මේ ඉතිහාසයේ අමර මාමා සියලුම තොරතුරු හෙළි කරනවා සීගිරි ගල මුදුනට යනකම් දක්වාම. මෙන්න බලන්න පුතේ ඔයාට කියනවා සීගිරි ඉස්කෝලේ ගුරුවරයා මොකද්ද කියන්නේ? ඔයාට විශේෂයෙන්ම කියන්නේ. දරුවා සීගිරි අම්මයි තාත්තා එක්කන් ගියා නම් ඔයා කොහෙද බැලුවේ? මොකද්ද දැකපු දේ කියලා අහනවා. අහපු හැටියේ පළවෙනි වතාවට ඔයාට කියන්න සිටිනවා කුඩා ජල උද්‍යානයේ සිමින් බසිනා ජල උද්‍යානය. මේ බලන්න පුතේ ආත පේන අර ගොඩ අර බෝඩ් එකක් තියෙන ජල ක්‍රීඩා මණ්ඩපේ. මේ ජල ක්‍රීඩා මණ්ඩපේ ජලයේ ක්‍රීඩා කරන වතුර එන්න ඕන ගඩොල් බැම්මක් ඇතුලෙන් ජල කානුවා. ඊට පස්සේ හිමීට වතුර වැක්කෙනවා මේකෙන් බැම්ම. හිමීට වතුර වැක්කෙනවා වැක්කුණ පස්සේ ඒ පොකුණ පිළිලා මේ පොකුණ පිළිලා මේ පොකුණ පිළිලා මේ කවුරුන් පිට කරන්න ඕන. අන්න දරුවෝ බොරළු උපනැන් වූ මාබල් ටයිල් යහපැත්ත. ටයිල් එක අල්ලගෙන එක්තරා මට්ටම රඳවා ගන්න ඕන වතුර වැඩි වතුර පිට කරන්න ඕන. ඊතිරියකින් ටයිල් එකේ දිස්නේ ආලෝකය ගන්න ඕන. එපමණක් නෙවෙයි. මෙතන දරුවෝ අඩි 5 9ක් යටයි නම්
අර යහ පැත්තේ ජලක් පහලා තියෙන ඔක ජඹුර බලනකොට ඉස්සල වැටේ කියලා. අඩි 15කට යටි යනවා මේ නමේ ජල කාණුවේ මේ බලන්න. දරුවෝ ලංකාවේ රාවණාගේ රැක්ම හදාපු ඒ අමර මාම තමයි මම. ලංකාවේ රාවණාගේ පිටු හදා තියෙන අමර මාම. එකමනක් මේ බලන්න. මෙතන නිදායි ගන්න. බලන්න. බලන්න අනිත් හස්තිනේ බතුනේ දැකගන්න. යනවාද පුතේ? යනවාද? පේනන්නේ තුන බලන්න. සීනින් බතුනා. පුතේ දැන් වතුර කොහෙද යන්නේ ඔයාලා? දැක්කද? දරුවෝ දෙන්නෙන් අහන්නේ කොහෙද වතුර යන්නේ පුතේ? බලන්න ඊටසේ බලන්න. වතුර මොන පැත්තටද දාලා මෙතන අඩි 15 දැන් කොහෙද යන්න ඕනේ? අපිට කියලා බලන්න. කොහෙද පුතාලා මේ පැත්තට යන්නේ? මේකට යටින්? ඔව්. අරකට යටින්? ඔව්. අර බම්මට යටින්? ඔව්. ඒතකොට මෙතන අඩි 15 නම් අහක් යන කීයක් යන්නේ? ඔයාලා යන්නේ පල්ලෙහාට යන්න බෑද? 20ක් විතර නේ. එහෙනම් ගලමුදුනේ ඉඳලා වතුර ගෙනල්ලා කොහොමද? එහෙනම් පුතේ දුවලා දුවන්ට ගහනාවි වල ගල පෙන්නන්න නෙවෙයි. මේ සීගිරි ගලමුදුනේ ගෙනාවු ජල වාරි තාක්ෂණය පෙන්නන. විශේෂයෙන්ම එහෙමනම් මේ කුඩා ජල උද්‍යාන, මාලක උද්‍යාන, ශිලා උද්‍යාන මේ උද්‍යාන පෙන්වන්නේ දරුවන්ට කනාවිලා. අද පාසල් දරුවට කතා කරන්න සිදු වෙනවා. මේ සීගිරිට ආවන් පස්සේ සීගිරියේ ලෝකේ අටවෙනි පුදුමයටපත් හතිනේ මොකද්ද? සීගිරි ගලද? ගලද පුතේ? අහන්නේ ගුරුවරයෙක් මම නෙවෙයි. අර ඉස්කෝලේ යාළුවෙක්. අර ඉස්කෝලේ ගුරු ලොකු මහත්තයා. මොකද්ද පුතේ? ඈ ලෝකේ අටවෙනි පුදුමයටපත් වෙන්නේ? කුඩා ජල උද්‍යානේ. කුඩා ජල උද්‍යානේ. දමි. එහෙම ඒ කුඩා ජල උද්‍යාන විතරක් නෙමෙයි මේ බලන්න පුතේ බොරළු උපනැන් වූ මාබල් ටයිල් එක මේ බලන්න. පස්සෙන් පස්සට ගිහලා ඔයගොල්ලෝ පුතේ මෙහෙ විතරක් නෙවෙයි ලංකාව පුරාම කතා කරනවා. අනුරාධපුර රුවන්වැලිසෑය ජේතවනේ මිරිසවැටිය තූපාරාමේ ලංකාරාමේ බහාගිරි ඉසුරුමුණී ඉතිහාසය කියන අමර මාමා. එපමණක් නෙවෙයි රිටිකල ඉතිහාසය කියන අමර මාමා පොළොන්නරු ඉතිහාසය කියන අමර මාමා ලංකාවේ ගාලු කොටුවේ ඉතිහාසය කියන අමර මාමා. මේ බලන්න පුතේ මේ ටයිල් එකේ දරුවෝ මේවා තිරවානා ගල් බොරළු ඔපනැන් වූ මාබල් ටයිල් වුණා. ඒතකොට පුතේ මේ හුණු මට්ටමයි මේ හුණු මට්ටමටයි විතරයි වතුර අල්ලන්න පුළුවන් වෙන්නේ. වැඩි වෙන වතුර අර කාණු කටින් පිට කරන්න ඕනේ. මේ කාණු කටින් පිට කරන්න. ඉතින් ඒකේ පුතේ මේ ටයිල් එකේ ආලෝකය ගන්න ඕනේ. දිස්නේ. ආලෝකය ගන්න ඕනේ. ඒ විදිහට නිර්මාණය කරද. එකෙක් පුතේ අර වාගේ තිබුණු පස් කන්දක් තමයි මේක යට කරලා තියෙන්නේ. මේ වාගේ උද්‍යානයක් අර පස් කන්දයට දැනට තියෙනවා. ඉදිරි ඉතින් මේව හොය හිටලම මෙහෙම කරේ කවුද? පුතේ මේවා ගල මන්ට තේස් කන්දක් පුතේ. ඒ කාලේ නෑ මිච්ඡර මේ වාඩි මාර්ග මෙහෙම අඩි 15 කාශි කුමාරයා. තමයි මල්ලි මාරන් විපක් කරනවා. ඊට කලින් එතකොට අර කොහෙල්ල හිටියන් හිටගෙන ඒ කට්ටිය මේක කවුරුත් වෛරකාරු නෑ. ඒකට මේ කාශි කුමාරයා නෙවෙයිනේ මේක. ඒ කාශි කුමාරයා පසු කාලේ න්යා පුතේ අවුරුදු 11. මේ ටික මේව කරපින්න තමයි යාගේ රජකම එන්නේ. කාශි කුමාරයා අවුරුදු 11 හිටියේ. අවුරුදු 11ට මේක කරන්න බෑ. ඒ වෙනකොට අර කුමාරි රතුමාලා කුවේරා රාවණලා හැන්දා මේක නිර්මාතෘවරු. පසු කාලේදී කාශ්‍යප කුමාරයා ඇවිල්ලා බලෙන් අල්ලගත්තා නකනේ. පුතේ කාශ්‍යප කුමාරයා මේ අල්ලගත්තා කියන්නේ තමන්ගේ මාමානේ හිටියේ මෙතන. මාමා මෙතනින් පිටත් කළා යව්වේ මුගලන් මේ ස්ථානට එයි කියලා බයට. ඉක්මනට හදලා විහාරස්ථානයක් හදලා පූජා කරනවා රණින් පිදුගල රන් පිදුගල පිදුරාංගල. විහාරස්ථාන කනවලා මේ සීගිරි කියන සියලුම චිත්ත ටික නිර්මාණය කරන් පිදුරාංගල පන්සලේ. ඇයි මේකට අය හාමුදුරුවෝ එන්න බැරි නිසා තමයි ඒ පිදුරාංගල චිත්ත ටික නිර්මාණය කළේ. ඒ විදිහට ආරක්ෂක බලකොටු හදාන් හිටියක් රජෙක් නෙවෙයි. කුමාරයෙක් විතරයි. බලන්න 1 2 3 4යි. චුට් මල්ලි ගත්තේ නෑම. ඉදිරියේදී බාධා ඇති කරලා තියෙනවා. මොකද්ද කළේ? මෙන්න පුතේ ගලමුදුට කොටෙනකොට පළවෙනි වතාවට තාත්තා අයින් කළා. දැන් ওই තුන්දෙනාට අම්මටයි දුවල දෙන්නටයි යන්න පුළුවන්. ඊළඟින් යනකොට මම ඔයත් අයින් කරනවා. අයින් කරපුවාම මේ දෙන්නට යන්න පුළුවන්. ඊළඟින් මම මෙයාත් අයින් කරනවා. එතකොට මෙයාට බලෙන් කියන්න පුළුවන්. අයි පුතේ. පඩි 4යි, පඩි 3යි, පඩි 2යි සම්පූර්ණ. බලෙන් කියන්නේ. ආරක්ෂාව. කාශ්‍යප කුමාරයාගේ ආරක්ෂාව. අඟල් 12යි. පඩිය. අඟල් 6ක් තියෙනවා. ඒත් එක තමයි සටන් කරන්න බැරි වෙන්නේ. පුතේ අඟල් 12ක් පඩිය අඟල් 6ක් තියෙනවා. ඇයි? ආය යන්න බෑ. පඩිය තියා ඉක්මනට යන්න බෑ. ඉස්සර යනවා තමයි. කාශ්‍යප කුමාරයා ඉන්නේ උඩ. කිසි කෙනෙකුට අල්ලගන්න බැරි වෙන්නේ තමයි මේ කාශ්‍යප කුමාරයා ආරක්ෂක බලකොටු ඒ විදිහට හදාගෙන ඉන්නේ. පුතාලා උතරින් එහාට යන්න කොහොමනම් කියන්නේ විස්තර කරලා දෙන්න පුළුවන් අමරි මාමේ කතා කරනවා. යන්න බෑ පුතේ සීගිරිය. අවුරුදු 42ක් ඉඳලා සීගිරි දලේ ඇවිදපු නැති පුජ්‍යලෙක් මේ. මොකද උනේ? ලංකාවේ පිටේ ඉන්න මිනිස්සු ඇවිදලා නැහැ තාම මේක.